ආයුබෝවන් හැමෝටම වෙල්කම් ටු මයි YouTube channel. බයොලොජි කරන ඔයාලා හැමෝම වෙනුවෙන් මම අද ඉඳන් වීඩියෝස් කියන්න හිතුවා. ඉතින් අවුරුදු 5ක පාස් වේවස් කරාම හොඳටම ඇති කියලා ඔයාලා කාගෙන් හරි අහලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ ක්ලාස් ටීචර් එහෙම නැත්නම් ටියුෂන් එකේ සර්, අක්කී කෙනෙක්, අයියා කෙනෙක් ඔයාලට අනිවාර්යෙන්ම එහෙම කියලා ඇති නේද? හැබැයි ඔයා තාම කරේ නෑ නේද? මටත් අත්දැකීම් තියෙනවා. එහෙනම් මේක ඔයාලා වෙනුවෙන්මයි. එහෙනම් මුලින්ම පටන් ගමු. කෝ යුනිට් 1. යුනිට් 1 වල මොනවාද ළමයි ඇනලයිස් කරන්න තියෙන්නේ? යුනිට් 2 එකේ ඉඳන් පටන් ගමු එහෙනම්. මේකේ පේන විදිහට 2020 ඉඳන් 2024 වෙනකන් ගිය අවුරුදු 5 ඇතුළත යුනිට් 2 එකෙන් MCQ, structured essays, essays කියන තුනටම ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. හරි. දැන් අපි බලමු කොහොමද ඇනලයිස් කරන්න කියලා. 2020 A-level paper එකේ MCQ වලට ඇවිල්ලා තියෙන topics ටිකයි. structured essays වලට ඇවිල්ලා තියෙන topics ටිකයි. essays වලට ඇවිල්ලා තියෙන topic එකයි මම දැන් දාලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේ paper එකෙන් ඊළඟ paper එකට ලෑස්ති වෙන්නේ කොහොමද කියනවා නම් මුලින්ම ගිය අවුරුද්දේ topics ටික හොඳටම පාඩම් කරලා තියාගන්න ඕනේ. ඊළඟට ඔයා දැන් කරපු paper එකේ MCQ ප්‍රශ්නයි structured essays ප්‍රශ්නයි essays වලට හරවලා ඊළඟ අවුරුද්දේ කියලා හිතලා ලියන්න. අන්තිමේටම ඔයාලට කරන්න තියෙන්නේ ඔයා දැන් ලිව්ව topics වලට අමතරව ඊළඟ paper එකට එන්න පුළුවන් දැන් කරපු paper එකේ නැති topics ටික essays කරලා ලියලා හොඳටම පාඩම් කරගන්න. දිගටම මේ විදිහට කරන්න. බලන්න ඔයා ගෙස් කරලා ලියපු essays පවා ඊළඟ paper එකේ ඇවිල්ලා තියෙන විදිහ. මේ විදිහට 2021 paper එකත් ඇනලයිස් කරන්න. 2022ත් ඇනලයිස් කරලා 2023ට ලෑස්ති වෙන්න. 2023 paper එකත් කරලා ඒකත් ඇනලයිස් කරලා 24ට ලෑස්ති වෙන්න. එහෙම ලෑස්ති වෙලා 24ක් ඇනලයිස් කරලා 25 ලියන ළමෙක් නම් ඔයාට ඔයාගේ paper එක හදාගන්න පුළුවන්. ඉතින් ඔයා 2025 ලියන කෙනෙක්ද? එහෙනම් 2024 paper එක මං කියලා දුන්න විදිහට ඇනලයිස් කරලා මෙන්න මේ විදිහට ගෙසින්ග්ස් ටිකක් හදාගන්න අමතක කරන්න එපා. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. යුනිට් 3 එකත් එක්ක next video එකෙන් හමු.